විවාහක දෙන්නෙක් දෙපැත්තට වෙලා නඩුවක් දාන්න නැතුව හිටියාම කලින් නම් නීතිමය තත්ත්වයේ අවුරුදු 7ක කාලයක් දෙපැත්තට වෙලා හිටියාම ඒක ඔටෝමැටිකලි ඩිවෝස් වෙනවා. පස්සේ මේ නීතිමය තත්ත්වය අවුරුදු 5ක් වුණා නේද වගේ කතාවක් මගෙන් කීප දෙනෙක් වෙනම පුද්ගලිකව අහලා තිබ්බා. මේවා සම්පූර්ණයෙන්ම ගොඩ පෙරක දෝරු කතන්දර. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔය දෙන්න දෙපැත්තට වෙලා කොච්චර කාලයක් හිටියත් මම මේ ගැන කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ නැවත වතාවක් අහන නිසා මම මේ කාරණේ කියන්නේ. දෙන්න විවාහක නම් ඒ විවාහය ඉවර වෙන්නේ වළංගු අධිකරණයකින් කරන ආඥාවක් මත පමණමයි. ඒක නිසා එහෙම නැතුව දෙන්න විවාහ වෙලා කොච්චර කාලයක් දෙන්න දෙපැත්තට වෙලා හිටියට මේ විවාහය නිකම්ම අහෝසි වීමක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වෙන ප්‍රායෝගික කතන්දරේ තමයි විවාහ වෙනවා එක්කෙනෙක් අනිත් කෙනාව දාලා යනවා ඉන්න තැනක් හොයාගන්න විදිහක් නැහැ. කාලයක් දෙන්න දෙපැත්තටලා ඉන්නවා එක පුද්ගලෙක් තව කෙනෙක් එක්ක පස්සේ දෙවෙනි විවාහයකට යනවා. සම්පූර්ණයෙන්ම ඒක නීති ඉදිරියේ නිවැරදි ක්‍රමවේදයක් නෙවෙයි, නීති විරෝධී. ඔය දෙවෙනියට කරගන්න විවාහය කරගෙන ටික කාලයක් යනකොට දෙවෙනි විවාහය කරගත්ත කෙනා කිව්වොත් එහෙම මෙයා මාව බැන්දේ එයාගේ කලින් කසාදයක් තියෙද්දි මට කියන්න නැතුව බැන්දේ වගේ කතාවක් කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම මේ දෙවෙනි විවාහයකට යන කෙනා පුද්ගලයා බරපතල අපහසුතාවකට ලක් වෙනවා. ඊට පස්සේ එයාට විරුද්ධව දී විවාහය කියන අපරාධ වර්ධය යටතේ මහේසත් උසාවිත්‍යා වැඩිකාරයෙක් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න සෑහෙන්න වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න තමන් වළංගු විවාහයකට එළඹිලා තියෙනවා නම් ඒක නිසි විදිහට විසුරුවා ගන්න, දික්කසාද කරගන්නේ නැතුව, එහෙම නැත්නම් විවාහ ශූන්‍යතාවයකට යන්නේ නැතුව කවදාවත් දෙවෙනි විවාහයකට යන්න එපා. පස්සේ තමයි මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන්නේ. පස්සේ තමයි ඒගොල්ලෝ කියන්නේ මෙයා මාව බැන්දේ ඔය කතන්දර කියන්නේ නැතුව. ඇත්තටම දෙවෙනි විවාහයකට යනකොට තමන්ගේ කලින් කතන්දරේ කියලා තමයි කෙනෙක් තව විවාහයකට යන්නේ. මේ ඒ දෙවෙනියට විවාහ වෙන කෙනෙක් කියනවා අයියෝ කමන්නේ කමන්නේ මං ඉතින් ඕක දන්නවනේ කියලා කියන හැබැයි පස්සේ මිනිසුන්ගේ හිත වෙනස් වෙනවා. ඊට පස්සේ කියන මට කියන්න නැතුව මාව බැඳගත්තා, මාව රවට්ටලා බැඳගත්තා. ඒ වගේ කතන්දර කියනවා. ඒක නිසා හොඳට පරිස්සමින් මේ නීතිමය කාරණා ටික ඔයාලා අවබෝධ කරගන්න ඕනේ.